මේ බලන්න අසමානතාවය මේ නාලන්ද විද්‍යාලයේ තියෙන්නේ ගැටලුවක් නෑ. ඒක පරීක්ෂණ. හරි දැන් මම මේව පටන් ගත්තා. මම පාඩම් පටන් ගත්තා සමහර දරුවෝ සම්මත වෙන්නේ නැති. හරිද? එතකොට මේක නොමිලේනේ කරන්නේ. ඒ සමහර ළමයිට අගයක් නෑ. නේ? හරි. ගමන් නෑ. ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්න නේද? හරි. බලන්න පළවෙනි එකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ කියන මෙහෙම මෙන්න පහත මෙහෙමයි ප්‍රශ්න සියල්ලට පිළිතුරු සපයන්න. එහෙම කියනවා මොකද්ද? මෙන්න මේ අසමානතා ලක්ෂණය කියන්නේ දෙකද විශාල xද විශාල x විශාල. දෙකට වඩා x කියන පැත්ත විශාල. මේකේ එකට වඩා x කුඩයි. මේක පහට වඩා අඩුයි x සමාන ලකුණුත් තියෙනවා. හරි. ඉහත සමානතා අසමානතා සඳහා නිකිලමය විසඳුම් කුලකයේ ලියා එය සංඛ්‍යා රේඛාවක් වල දාන්න කියලා කියනවා. ඒකට මේක කියන දෙකට වඩා x විශාලයි කියන එක. ඒ කියන්නේ දෙක ගන්න බෑ මේකට. එහෙනම් මේකේ x වලට ගන්න පුළුවන් අපිට ඉලක්කම් වෙන්නේ කවුද? දෙකට වැඩි ඒවා කවුද? 3 4 5 ඔය වගේ ඒවා තමයි ලියන්න වෙන්නේ. හරි. තේරුන්නේ නැහැ නේද? හරි. මොකද කියන්නේ දැන් දෙක තියෙනවනේ මේ පැත්තේ. දෙක කියන්නේ මේ උලෙන් කියන්නේ දෙක කුඩයි කියන එක x ට වඩා. ඒ කියන්නේ මේ පැත්තට දාන්න පුළුවන් x වෙනුවට 3 3 දැම්මොත් දෙකට වඩා විශාලයි නේද මේක? හරිද? එයා එහෙනම් ගැලපෙනව නේ මේකට. මේක එක දාන්න පුළුවන්ද බලන්නකො මේ. ඇයි එක දාන්න බැරි දෙකට වඩා එක විශාල වෙන්නේ නැහෙනි කවදාවත්. මේ ඉරහඳ තියෙනකන්වත් එහෙම වෙන්නේ නැහැ දෙකට වඩා එක විශාලයි කියලා. හැබැයි මෙහෙම කියන්න පුළුවන් දෙකට වඩා තුන විශාලයි කියලා කියන්න පුළුවන්. හැබැයි දෙකට වඩා දෙක විශාලයි කියන්න පුළුවන් කාට හරි. දෙකට වඩා දෙක විශාලයි කියලා එහෙම එක්කුත් නැහැනේ කවදාවත් අහුවෙන්නේ නැහැ නේ. එහෙනම් අපි දන්නවා මේ විශාල ලකුණ පෙන්නපුවම ඒ විශාල ලකුණේ සමාන ලකුණක් තියෙන්න ඕනේ අනිවාර්යෙන් ඒ ඉලක්කම වෙන්න. උදාහරණයක් මේ අපි පහට වඩා x කුඩයි හැබැයි සමානයි. ඒ කියන්නේ පහ කියන එක සමානයි කියන්න පුළුවන් මේ x වෙනුවට පහ දාලා ලියන්න පුළුවන්. ඇයි සමාන ලකුණෙන් කියනවනේ. හැබැයි කුඩා ඒවා ලියන්න පුළුවන්. කුඩා මොනවාද? 4 3 2 1 මෙන්න මේවා ලියන්න පුළුවන්. පහට වඩා කුඩයි. එහෙනම් මෙන්න මේ සෙට් එකම ගැලපෙනවා මේකට නේ. මේක ලිව්වොත් එකට වඩා කුඩයි x. ඒතර මේක ධනේව ලියන්න පුළුවන්ද බලන්න. එකට වඩා කුඩයි කියලා කියන්නේ එකට වඩා කුඩා පළවෙනි කුඩා මේක නා කවුද? බිංදුව. ඊට වඩා කුඩා එකක් ගත්තොත් ඍණ 1. තේරුණාද? ඒක ඍණ සංඛ්‍යා තමයි මේවට ලියන්නේ. මේක ලිව්වොත් කොහොමද? මෙතන තියෙන ඍණ 4. 4ට වඩා x කියන එක විශාලයි කියලා කියන්නේ. හැබැයි සමාන ලකුණකුත් තියෙනවා. සමාන ලකුණ කිව්ව ගමන් මේක සමානයි ඍණ 4ට කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඍණ 4ට වඩා විශාල එක්කෙනා ඍණ 5ද? නෑ ඍණ 3. ඊළඟ විශාල එක්කෙනා ඍණ 2. ඍණ 1. බිංදුව ධන 1. ඔහොම එළිය. මේක ගත්තොත් බිංදුවට වඩා විශාලයි x. එහෙනම් බිංදුව ලියන්න පුළුවන් නේ. සමාන ලකුණක් තියෙනවා. x විශාලයි. එහෙනම් 1 2 3 4 එහෙම ලියන්න පුළුවන්. එතකොට මේක සංඛ්‍යා රේඛාවක් ලියලා කියගෙන මෙන්න මේ වගේ එකක මම එකක් ලියලා පෙන්නන්නම් කොහොමද ලියන්නේ. මෙන්න මේ වගේ සංඛ්‍යා රේඛාවක් ඇඳලා මේ කොහෙන් හරි බිංදුව පටන් ගන්නවා. මේක මම ගත්තොත් 3නේ ඉන්නේ. එහෙනම් මේ පැත්ත අපි ලියා ගන්නවා. 1 2 3 4 5 තඩේවනේ තියෙන්නේ. ඊට පස්සේ දෙක ගන්නවා දෙක රමිතෙන් රවුමක් දාගන්නවා මෙන්න මේක. දාගෙන මේකේ සමාන ලකුණක් තියෙනවද නැද්ද? නැහැ. එහෙනම් මේක පාට කරන්නේ නැහැ. සමාන ලකුණ තිබ්බොත් මොකද කරන්නේ? පාට කරනවා මෙන්න මේ වගේ පාට. විශාල පැත්තට මේක ඇදගෙන ඉන්නවා. එහෙනම් විශාල පැත්ත කොහෙද තියෙන්නේ? එන්න මේ පැත්ත. වැඩිපත් උනානේ. හරි. දැන් මට කියන්න මේක මොකද්ද මේ අසමානතාවය කියලා කියන්නේ? මේ x අක්ෂයමයි ඍණ එකයි. අපි ලියමු මෙහෙම. x ඍණ එකයි ඉන්නවා. දැන් කියන්න පුළුවන් මොකද්ද මේ මැදට දාන්න පුළුවන් අසමානතා ලකුණ කියන්න බෑ. සමාන ලකුණක් නම් මට කියන්න පුළුවන්. ඇයි මේක බිංදුව පාට කරලා තියෙන්නේ. ඊළඟට මෙහි තියෙන විශාලයිද කුඩයිද? එහෙනම් x හොයාගෙන ගියොත් හම් වෙන්නේ විශාලයි. එහෙනම් මේක විශාලයි.
මේක ගත්තොත් සමාන ලකුණක් නැත. එහෙනම් දෙකෙන් පටන් ගන්නවා. x ඉන්නවා සමාන ලකුණක් නැහැ. මෙහෙට යන්නේ අඩු වේගන නේද යන්නේ? මේ අඩු වේගන යනවා මේ පැත්තට. මේකත් ලියමු බලන්න බිඳුව තියෙනවා. x තියෙනවා. මෙහෙට අඩු වෙනවා. බිඳුව පාට වෙලා නම් ඉරක් ගන්නවා. මේකේ ඍණ එක ඉන්නවා. x ඉන්නවා. මේ විශාල පැත්තට යන්නේ සමාන ලකුණකුත් තියෙනවා. තේරුණානේ? ඒවා ලේසි ළමයි. 9 වසරේ නේද? හරි. 9න් 10ට ඉඳන් තමයි පට්ට අමාරු. එයි පේපර්ස් දෙකක් ලියන්න ඕනේ. පේපර් එකකට ලකුණු 100ක් දෙන්න. ඒතර පේපර් දෙකටම ලකුණු 200ක් දෙන්න. නේ? ඒතර 200 දෙකට බෙදලා තමයි ලකුණු හම්බෙන්නේ. ප්‍රශ්න කීයක් තියෙනවද? 9 වගේ සුරංගනා ලෝක නැහැ. හරිද? 10 කියලා කියන්නේ අමාරුයි. 11 අමාරුයි ගොඩාක් අමාරුයි. හැබැයි 9 10 කොට දාගත්තොත් 11 වසර ඉස්කෝලේ යන්න නැතුව උනත් කමක් නැහැ කොට දාගත්තා කියන්නේ. එක්කෙනෙක් 9 ළමයි විභාගෙ ලියලා පාස් වෙන්නේ. 10 වසර ටිකක් ඉගෙන ගන්නවා. යාළුවා විභාගෙ පාස් වෙනවා. ඒ ගේම් ගන්නවා. ඒ ගේම ගන්න පුළුවන්. හරි. ඒතර මේ වීඩියෝ එක බලන්න. මේක වැදගත් කියලා හිතුනොත් ළමයිට යවන්න. හරිද? මේක නොමිලේවම කරනවා කියලා අව탁සිරු කරන්න එපා. හරිද? ඕනේ නම් සල්ලි දීලා සම්බන්ධ වෙන්න පුළුවන් ඉවක් අපි කරනවානේ. මම කියන්නේ නැහැ එහෙම එන්න කියලා කියන්නේ නැහැ. ඔයාලා සම්බන්ධ වෙන්න නෙවෙයි ඔයාලා මේවෙන් ගොඩ දාගන්න. මේක මම හිතන්නේ මේක වීඩියෝ එකක් දාලා ඇති මේක කලින් කොහොමද මම කරේ කියලා. හරිද? තුන්වෙනි වාරේ දැන් ඉතලා කොට දාගන්න. මේ මාස තුනේ මම උතර විභාගේ පාස් වුණා. අනිවාර්ය ලකුණු 80ට උඩින් ගන්නවා. අපේ ළමයි ගොඩක් ළමයි අරන් තියෙනවා. දැන් ගැටලුවක් නෑ අපේ ඉස්කෝලේ ළමයි නෙවෙයි. මේවට සම්බන්ධ වෙලා ඉන්න වෙන ලංකාවේ විවිධ පළාත් වලින් සම්බන්ධ වෙලා ඉන්න ළමයි. හරිද? ඒ ළමයි සමහර ළමයි ඉස්කෝලේ ගුරුවරයෝ ගණන් ගන්නේ නැහැ. යන්නේ වෙන පන්ති වල ගුරුවරු ගාවට රැල්ලට ගිහිල්ලා අනාගෙන නේ රැල්ල පහගලා එනවා ගිහිල්ලා. යන්නේ ඊට පස්සේ. හරිද? ලොකු ලොකු ටියුට් වලට ලස්සන පිට කවර තියෙන මේවට රැවටිලා හරිද? ගුරුවරුන් බයිනව නෙවෙයි. කිසිම සුදුසුකම නැති ගුරුවරු ගාවට ගිහිල්ලා වාඩි වෙලා කොල්ල කෙල්ල දෙගොල්ලම වාඩි වෙලා ඉන්නවා. කොල්ල කෙල්ල දිහා බලන ඉන්නවා. කෙල්ල කොල්ල දිහා බලන ඉන්නවා. ඔච්චරනේ කරන්න තියෙන්නේ. අර සුදරේන වාහනේ දිහා බලලා නැත්නම් ඔයාලට දෙන ටියුට් එක දිහා බලලා පිට කවර දිහා බලලා ගිහිල්ලා අනාගෙන ඉන්නවනේ. දෙමාපියෝ විසල්. අන්න කියන්නේ ඇත්තම ඔයාලා සම්බන්ධ වෙන්න ඔන්ලයින් ක්ලාස්. හරි? ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන එකේ වාසිය තමයි ගෙදර ඉඳලා දෙමාපියන්ට බලන්න පුළුවන් එක. ඇත්තට මේ ගුරුවරයා මොනවද උගන්වන්නේ? ඇත්තටම ළමයාට මේක තේරෙනවද? ළමයි මේවා අහගෙන ඉන්නවද කියන එක දෙමාපියන්ට හරියට බලාගෙන ඉන්න පුළුවන්. දැන් ගොඩාක් අපි දන්නවා අපි ඕල් ක්ලාස් වල උගන්වන ළමයි මොකද කරන්නේ? යන්නගේ පාඩුවේ ගුරුවරයා පාඩුවේ උගන්වගෙන යනවා. සමහරවිට ලොකු ස්මාර්ට් බෝඩ් එකක් තියෙනවා. ඒක දිහා ලස්සන චිත්‍ර වගේ රූපෙන් දැන් කියව ඇඳලා නේ හොඳ කතන්දර ටිකක් කියලා සල්ලි දීලා එනවා. පාරේ බය ලකුණු ගත්තාම ලකුණු වඩේ. මං කියන්නේ දැන් ඔයාලා දන්නවනේ මේ වාරේ දැන් ලකුණු හම්බෙලා තියෙන ගොඩක් ළමයිට. ලකුණුත් එක්ක බලන්න. බලලා ඔයාලා යන අමතර පන්තියක් තියෙනවා නම් ඒක මාරු කරන්න. හරිද? මං කියන්නේ මං ගන්න දෙන්න කියලා. හැබැයි ඉන්න ළමයි ගන්න ගානට සාධාරණ දෙයක් කරන්නේ ගුරුවරයෙක් ගාවට යන්න. සුදුසුකම් තියෙන හැටි. ගුරුවරයෙක් එකක් වෙන්න ඕනේ එක ගුරුවරයෙක් පාසලක සේවය කරන්න ඕනේ ඇයි? ළමයි මාසෙ වැඩි ප්‍රමාණයක් ළමයි එක්ක තමයි මේ ගුරුවරයා ඉන්නේ. ඒත් විශේෂයෙන් ගණන් ගුරුවරයෙක් ගත්තොත් කවදාවත් නිකන් ඉන්න බෑ ගුරුවරයාට. ඊළඟ 40ම ආසන්න සංඛ්‍යාවක් තියෙනවා කාලච්චේ. ඒ ගුරුවරයා උගන්වනවා. ඒතර ඒ ගුරුවරයාගේ ඔළුවේ මොනවා හරි තියෙනවා. හරි. ඊළඟට
ඒ ගුරුවරයා ගාවට ගියොත් ඇත්තටම කියන්නේ ඉස්කෝලේ ගුරුවරයෙක් ගාවට යන්න ඕනේ. ඒ ගුරුවරයා ගාවට ගියොත් එයා කැමති නැහැ එයාගේ ළමයි ෆේල් වෙනවා. එයාගේ පන්ති ළමයි ෆේල් වෙනවට කැමති නැහැ. ඒක මොකද කරන්නේ? ඒ ගුරුවරයා වැඩියෙන් එයාට දැනුම දෙනවා. දැනුම දෙන්න දැනුම තියෙනවා. ලංකාවේ ගොඩාක් තියෙන මේ අමතර ටියුෂන් පන්ති වලින් ගොඩක් ඉන්නේ ඉස්කෝල ගුරුවරු නෙවෙයි. බොහෝ විට පොඩි පාසල් නෙමෙයි. ඕ ලෙවල් වලට ගත්තොත් ඉස්කෝල ගුරුවරු නෙවෙයි. ගොඩාක් ඉන්නේ ජොබ් එකක් නැතිවට ටියුෂන් කරන ගුරුවරු ඉන්නේ. ඒක ඇත්තට ඒගොල්ලෝ දැන් මේක තෝරගත්තේ ළමයි අන්දන්න පුළුවන් ළමයි. දැන් අපි මොකද වෙන්න ඕනේ මේ අන්දන්නේ නැති වෙන්න. අපි දැනගන්න ඕනේ අපි දෙමාපියෝ දැනගන්න ඕනේ මේ ළමයි මොකටද මේ අපි මේවත් එකට යවන්නේ නේ. ඒක තේරුම් ගන්න. කොච්චර කිව්වත් ලංකාවේ සාමාන්‍ය ගණිත ප්‍රතිඵලය ගන්නවනේ ගොඩක් කෝ කියන්න ඕනේ නැහැ. පැහැෙන අඩුයි. හරි සමහර පළාත් තියෙනවා ගොඩාක්ම අඩුයි. හරි. ඒ හේතු බලාගෙන ගියාම ඒ වගේම තමයි තියෙන්නේ. හරි. බලමු තුන්වෙනි එක. පස් දෙකන එක් අසමානතාවයේ විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. තුර මේවා එකක් ගත්තොත් සංඛ්‍යා රේඛාවක අඳින්න ඕන. අර උඩ තියෙන දෙකේ ප්‍රශ්නේ වගේ සංඛ්‍යා රේඛාවක ඇඳලා ලකුණු කරන්න ඕන. තුර මම මේකේ අඳින්නම්. හරි. එහෙමයි යන්නේ. සංඛ්‍යා රේඛාවක් අඳින්න. මම මේ PDF එකේ මදින හින්දා මේ අඩුව තියලා අඳින්න බෑ. PDF එක නැතුව white board එකේ ලිව්වනම් මම මේක අඳිනවා ලස්සනට. එතකොට මේ ඍණ පැත්තක් තියෙනවා ධන පැත්තක් තියෙනවා. අපි දාගමු මැදට බිංදුව. මේ පැත්තේ තියෙනවා ඍණ 1, ඍණ 2, ඍණ 3. මේ පැත්තේ ධන 1, ධන 2, ධන 3. දැන් බලන්න මේක හරියට මේව එකක් අඳින්නේ කොහොමද? මෙන්න මෙතන ඉන්නවා ඍණ 2. ඍණ 2 ගාවින් මම මෙහෙම පාඩ කරනවා. මේ පැත්තේ ධන 2. මෙන්න මෙහෙම රවුමක් අඳිනවා පාඩ කරනවා නේ රවුමක් අඳිනවා. right. ඊළඟට මොකද කරන්නේ මේ x හොයාගෙන යනවා මෙතන ඉඳලා. මෙතන ඉඳලා බලුවොත් x ඉන්නේ වැඩි පැත්තේ. එහෙනම් වැඩි පැත්ත කියලා කියන්නේ මේකේ මෙහෙට නෙවෙයි අනිත් පැත්තට. මේ මෙහෙම ගේනවා මම මෙහෙට. අතර කරනවා. මේකට යනවා දෙක ගාවට. මෙහි ඉන්නේ x කුඩා පැත්ත. මේකට කුඩා මෙහි. ඔන්න ඔහොම ගේනවා. මෙන්න මේ මැද කෑල්ල තමයි මේ x ඉන්නේ. හරිද? ඕක තමයි ලියන්න තියෙන්නේ. එච්චරයි. එහෙනම් මේක කිව්වොත් කොහමද ඉන්නේ? එමෙන්දොත් බිඳුව 1 2 1 2 3. ඒතර මේකෙත් මම අර විදිහේ ගියොත් කොහොමද යන්නේ? ඍණ 3 ගාවින් රවුම දාගන්නවා. ධන 2 ගාවින් රවුම දාගන්නවා. ධන 2ට පාඩ කරගන්නවා මෙයා වෙයි. බිඳුව තියෙන නේ යට සමාන ඉර ලකුණ තියෙන හින්දා ඒක සර විදිහට දාගන්නවා මෙතනින් පටන් ගන්න. මෙයා විශාලයි. හරි මේ පැත්තට මෙයා කුඩයි මෙහෙට යනවා. රයිට්. එච්චරයි. ඊළඟ ටික ඉක්මනට පුළුවන් කරන්න. රයිට්. ඊළඟට බලන්න. වැදගත් මේක මෙන්න මෙයා. හරි. අරව වැඩක් නැහැ. වැදගත් මෙයා හරි. මෙහෙම යන්නේ. බලාගන්න ඕලෙවල් විභාගෙට යනකම් මේක තියාගන්න මේ වීඩියෝ එක තියාගන්නවා නම් හරි වැදගත්. හරි. එහෙම කියනවා. පහත දැක්වෙන එක් අසමානතාවයේ විසඳා නිකිලමේ විසඳුම් කුලකේ ලියන්න. සංඛ්‍යා රේඛාවක අඳින්නේ නැහැ. නිකිලමය විසඳුම් කුලකේ ලියන්න තියෙන්නේ. නිකිලමය විසඳුම් කුලකය. නිකිල වර්ග දෙකක් තියෙනවා මොනවද? ධන ඍණ. එහෙනම් ධන හා ඍණ වෙන උත්තර ලියන්න තියෙන්නේ. හරි. මේක විසඳන්න ඕනේ. මේක වැදගත්. මොකද්ද? විසඳන්න ඕනේ. මෙන්න මේක ලොකු ඩාල් ළමයිට අමාරුයි මේක විසඳන්නේ කොහොමද?
කිසි ගැටලුවක් නෑ මේක ලකුණ නැති සමාන ලකුණ තිබ්බනම් තමයි හොයනවා මේක පාග හදනවා. හැබැයි සමාන ලකුණක් නෙමෙයි තියෙන අසමානතාවය. එහෙනම් මතක තියාගන්න පුතේ අසමානතාවය කියලා කියන්නේ සමාන ලකුණක් වගේම තමයි. එහෙම හිතාගෙන සමාන ලකුණ තිබ්බම අපි සමාන ලකුණ වෙනස් කරනවද? නෑ ඒක තේරෙන්නේ නෑ නේ සර්. මේ මෙහෙමයි x ධන 1 සමානයි 5. මේ සමාන ලකුණු විසඳන මේක මෙහෙට දාපු ගමන් මොකක්ද වෙන්නේ? මේක අයින් කරන්න අපි ඍණ එකක් දානවා. මේකත් එන මේ පැත්තට ඍණ එකක් දානවා. එහෙනම් x කියන්නේ කීයද? 4යි. ඕ සමාන ලකුණු එක දිගටම තියෙන මුකුත් කරේ නෑ. එහෙනම් මේකෙත් ඒ වගේ අසමානතාව වෙනස් කරන්න එහෙමම ලියනවා. එහෙනම් මෙතන x ධන 1 මෙතන අසමානතාවය 5. ධන 1 අයින් කරන්න ඍණ එකක් දානවා දෙපැත්තට. මම මේ පැත්තට දාන්නේ එහා ඍණ එක ගියා බිඳුවයි. හරි එහෙනම් මේ පැත්තට ඍණ x. මොනවම ගියොත් මෙතනින් පහෙන් එකක් අඩු වුණොත් 4යි. හරි. ඉස්සෙන්දුවා එහෙනම් x වලට ගන්න පුළුවන් ඉලක්කම් මොනවද? 4 ගන්න පුළුවන්ද? ඔව් එයි සමාන ලකුණක් තියෙනවා. එහෙනම් 4. 5 ගන්න පුළුවන්ද? ඔව් එයි x ට 4ට වඩා x විශාලයි. හරි එහෙනම් 5. 6 පුළුවන්. 7 පුළුවන්. ඇති. විසඳුම් කුලකයක් ලියන්න තියෙනවා. මේක මොකද කරන්නේ? මෙන්න මේ ධන තුන අපි අයින් කරගන්නවා. ඒක මෙහෙන් ලිව්වම අඩු කිරීමක් වෙනවා. එහෙනම් 4න් 3ක් අඩු වුණොත් 1යි. එහෙනම් x. මේකේ x තියාගෙන දෙක මෙහෙට ගේනවා. එහෙනම් මොකද වෙන්නේ? ඍණ 1 ඍණ 2. එහෙනම් x කියන්නේ කීයද? ඍණ 3යි. right. අපිට පුළුවන් නේ. නැටි ලියන්න. දැන් අපි පන්ති වල සහභාගී වෙලා නැති ළමයිට මේක පුළුවන්ද? ඔව් පුළුවන්. කියලා දෙන වේගෙට පුළුවන් හදන්න. හැබැයි මොනවත් ඉගෙන ගන්න නැත්තම් වීඩියෝ එක අයින් කරලා ගිහලා නිදා ගන්න. හරි. තුන්වෙනි වාර වෙනකන් බලාගෙන හිටියා නම් දැන් තියෙන හොඳම වැඩේ කරගන්න බැරි නම් කියන්න තියෙන එකම දේ ඕෆ් කරලා නිදා ගන්න. සී ගැටලුවක්. වැඩ කරලා කොට දාගන්න ජීවිතේ කොට දාගන්න එක ඔයාලගේ වැඩක්. නේ? එහෙනම් ඒක හරියට පුළු පාවිච්චි කරලා වැඩේ කරන්න. දැන් මේක කියන මේවනේ. ඒකෙත් අර සිද්ධියමයි තියෙන්නේ. එතන තියෙනවා 4x 12 තියෙනවා. 4x නම් 4 අයින් කරන්න බෑ x තනියෙන්. මේක බෙදෙනවා 4ෙන්. මේකත් බෙදෙනවා 4ෙන්. 4ට 4 කැපෙනවා. 12ට 4 ඉව 3යි. එහෙනම් x කියන්නේ 3යි. 3ට වඩා විශාලයි ගන්න පුළුවන් වෙනවා 3 4 5 ඒව පුළුවන්. මේක ගන්න හරි ගාන හරි. මේකට යන්න. මේකට එක අමාරුයි. වගේ වෙනවා මේ මොකද කරන්නේ? ඍණ 3යි x බෙදීම 2 මේක ඍණ 9 බෙදීම 4. දැන් මම මේක සමාන ලකුණක් කියලා හිතාගෙන හරස් ගුණිත කරනවා. ඒ කිව්වේ මේව හරහාට ගුණ කරනවා. x තියාගන්නවා හැබැයි මේක උඩ ඉන්නේ. x තියාගෙන අනිතුරු ඒවා ගෙනියන මේක 2 කියන එක උඩට යනවා. මේකේ ඍණ 3 කියන එක යට යනවා. ලියමු බලන්න එන x ඉන්නවා අසමානතා ලකුණ තියෙනවා 9 බෙදීම 4 හිටපෙක් වෙනවා. 9ට ආගන්තුකෙක් කියලා කවුද? 2. එහෙනම් 2කින් ගුණ කරනවා. 4ට ආගන්තුකෙක් කෙනා ඍණ 3. ඔකම තියෙනවා. දැන් කපන්න පුළුවන් මේ ඍණ 3ට ඍණ 9 කැපුවාම ඍණ 3යි ධන 3යි. ඍණ කැපෙනවා. ධන 3යි 4යි කැපුණාම මෙතන 2යි. හායි මොනවාද? මේකයි කැපුණා 1.5 න x කියන්නේ 3 බෙදීම 2යි. මේකට තව සුළු වුණොත් x කියන්නේ 3ට 2 ඒවා 1යි. දශම දෙක තියා 10 ගන්න 10ට 2 ඒවා 5යි. 1.5. 1.5ට වඩා අඩු ලෙවලියන් මොනවාද? 1 බිංදුව සම්පා බිංදුව දසම්පා ඍණ දසම්පා ඍණ 1 එහෙම යන්න පුළුවන්. හරි. ඊළඟට යන්න බලන්න. ටිකක් තියෙනවා 4. right. මම මේම කියනවා. දෙවෙනි එක දෙවෙනි කොටසේ පළවෙනි එක. ළමයෙකු ළඟ පොත් 30ක් ඇත. ඔහුට අම්මා පොත් 5ක්ද තාත්තා පොත් x ප්‍රමාණයක්ද ගෙන එන ලදී. ළමයා ගාව දැනට තිබ්බ 30 අම්මා පොත් 5ක් දෙනවා තාත්තා x ප්‍රමාණයක් දෙනවා. x දන්නේ නැහැ.
එය අසමානතා sorry x ධන 5 හරි 30ට වඩා කුඩයි සමානයි ලෙස දැක්විය හැකියි. මෙම අසමානතාව විසඳා තාත්තාට තාත්තා දුන් පොත් සංඛ්‍යාව සොයන්න. මේ පුතේ අසමානතාව ලියලානේ තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? හදන්නයි තියෙන්නේ මේ ධන 5 පැත්තට ඵලයන්. ඒතර කීයද? ඍණ 5යි 30න් 5ක් අඩු වියන් 25යි. මෙතන x 25 වෙන්න පුළුවන් නේද? 25ට අඩු වෙන්න පුළුවන්. 25 වුණොත් කීයද පුතේ මෙයාට? 20 sorry 25යි 5යි 30යි right. තව වැඩි වුණොත් 25යි 30ක් වුණොත් මේක 30යි 5යි 35යි 30යි 5යි 35යි නේ තාත්තගාව sorry ළමයාගාව පොත් 30ක් තියෙනවා කියලා නේද? හරි. හරි. ඊළඟ දෙක විදුලි සෝපානයකට මිනිසුන් 16 දිනකට යා හැකියි. එයින් ගමන් කළ 4 දෙනෙකු තුන්වන මහලින්ද එක්ස් ප්‍රමාණයක් 6 වෙනි මහලින්ද බසී. ඒ අසමානතාවයෙන් ලෙස දැක්විය හැක. 8 වන මහලයට යන විට සෝපානයේ සිට ආවු මිනිසුන් ගණන සොයන. 16 දෙනෙක් යන්න පුළුවන්ලු. 4 වෙනි මහලේ 3 දෙනෙක්. 3 දෙනෙක් තුන්වන මහලෙද එක්ස් ප්‍රමාණයක් 6 වෙනි මහලෙන්ද බහිනවා. 8 වන මහලට යන විට සෝපානයේ සිටින මිනිසුන් ගණන හරි. මේක විසඳුවොත් උත්තරේ කීයක්ද? ධන 4 එහා පැත්තට යනවා, ඍණ 4ක් එනවා, යනවා 6ක් අඩු වෙනවා. 6ට වඩා අඩු. 6 හෝ 6ට වඩා අඩු. තුන්වන මහල ගමන් කළ 4 දෙනෙකු තුන්වන මහලෙන්ද x ප්‍රමාණයක් 6 වෙනි මහලෙන්ද යනවා. එහෙනම් x වලට ගන්න පුළුවන් 6ට වඩා අඩු ඉලක්කමක් 16ක් යනවා. එතකොට ඔය ටික එකතු වුණාම 16ක් වෙන්න ඕන. 8 වෙනි මහලට යද්දී කී දෙනෙක්ද කියලා. ඒ right. සමානතාව විසඳලා තියෙන්නේ. ඊළඟට තොඩම් ගෙඩි දෙකක මිල රුපියල් 80කට වඩා අඩු හෝ සමාන වේ. තොඩම් ගෙඩියක මිල x නම් එම තොරතුරු 2x 80ට වඩා විශේෂ කුඩයි. ලෙස දැක්විය හැකි. අසමානතාව විසඳා තොඩම් ගෙඩියක මිල උපරිම මිල සොයන. එහෙනම් මොකද කරන්නේ? මේක දෙකකින් බෙදනවා. x කියන්නේ 40යි. ගෙඩි 4යි. sorry 40 නෙවෙයි 40යි. ගෙඩි දෙකක් රුපියල් 80යි. නේද? එහෙනම් මේක ගන්න පුළුවන් x වලට උපරිම ගන්න පුළුවන් ගෙඩි 40නේ. ගෙඩි දෙකක් 80 නම් 40ක් කීයද? එකක් 40යි. එහෙනම් 40 ඒවා 40ක් නේ. දැන් අහන්නේ මොකක්ද? තොඩම් ගෙඩි දෙකක මිල රුපියල් 80කට වඩා අඩු හෝ සමානයි. දැන් x වලට 40යි. තොඩම් ගෙඩියක මිල x නම් තොඩම් ගෙඩි දෙකක මිල 80ට වඩා අඩු වන සමානයි. ඊළඟට කියන සමාන වෙයි. තොඩම් ගෙඩියක මිල x නම් එම තොරතුරු 2x 80ට වඩා උඩයි සමාන ලෙස දැක්විය හැකි නිසා තොඩම් ගෙඩියක උපරිම මිල. හරි. ඒකට කීයද වෙන්නේ? 40. උපරිම මිල 40. හරි. ඊළඟ 4. තමා ළඟ ඇති පෑන් සංඛ්‍යාව හිරුන් ළඟ ඇති වෑන් සංඛ්‍යාව මෙන් 4 ගුණයට වඩා 3ක් අඩු බව පියුමි පවසයි. පියුමි ළඟ පෑන් 23ක්ද හිරුන් ළඟ පෑන් x ප්‍රමාණයක්ද නම් ඉහත තොරතුරු වලට ගැළපෙන අසමානතාවය ලියන්න.
එම් කියනවා තමා ළඟ ඇති පෑන් සංඛ්‍යාව. තමා කියන්නේ කවුද? පියුමි. හිරුනි ළඟ ඇති සංඛ්‍යාව මෙන් 3 ගුණයයි. හරිද? හිරුනි ළඟ ඇති පෑන් සංඛ්‍යාව ගන්න x නම් මේ හිරුනි. හිරුන් මේක පියුමි. පියුම. හිරුනි ළඟ ඇති පෑන් සංඛ්‍යාව x නම් තමා ළඟ ඇති පෑන් සංඛ්‍යාව හිරුන් ළඟ ඇති පෑන් සංඛ්‍යාවේ 4 ගුණයට වඩා 3ක් අඩු බව. හිරුන් ළඟ ඇති පෑන් සංඛ්‍යාවේ 4 ගුණයට වඩා 3ක් අඩු බව පවසනවා. පියුමි ළඟ ඇති පෑන් ගණන 33යිලු. ඕ 33යි. මොන සමානද? කවුද ඉන්නේ? 4යි x ඍණ 3 සමානයි 33යි. සමාන වෙන්න පුළුවන් ඊට වඩා අඩු වෙන්න පුළුවන්ද වැඩි වෙන්න පුළුවන් බලමු ඈ. ඉතින් පියුම් ගාව. ඒ විසඳා හිරුන් ළඟ ඇති පෑන් ගාන කීයද? එහෙනම් 33ට 3ක් දාන්නකෝ 36යි 4යි x 4ෙන් බෙදන්නකෝ x කියන්නේ කීයද? 9. හිරුන් ගාව 9. හිරුන් ළඟ ඇති රතු පෑන් ගන්න ප්‍රමාණයක් හා හිම ප්‍රමාණයෙන් දෙගුණයක් කළු පෑන් නැත්නම් ඔහු ළඟ ඇති රතු පෑන් හා කළු පෑන් සංඛ්‍යාව වෙන වෙනම සොයන. හිරුන් ගාව දැන් තියෙන්නේ කීයද? x කියන්නේ 9 කියනවා. රතු පෑන් ප්‍රමාණය හා හිමින් දෙගුණයක කළු. රතු පෑන් 1යි නම් දෙගුණය 2යි. ඔය දෙක එකතු වුණාම 9ක් වෙන්නේ නෑනේ. එහෙනම් 2යි නම් 4යි. 3යි නම් 6යි. 6යි 3යි 9යි. ඕම එකතු. අහනෝක රතු 3යි කළු 6යි. ඉච්චරයි. හරි මේ. හරි. ඔය අසමානතාවය හදන්න පුළුවන් ප්‍රශ්න. හරි. එහෙනම් මේකට තව ළමයි පුළුවන් තරම් ජොයින් කරගන්න. WhatsApp නම්බරේ දාලා තියන්න. ඒකට සම්බන්ධ වෙන්න. ඒ WhatsApp නම්බරේට සම්බන්ධ වෙලා හරි මම මේ කියන්නේ ගොඩාක් දුරට ප්‍රශ්න මේක කතා කරන්නේ නැහැ තියරි කොටස. තව තියරි කොටස කතා කරන්න ඕන නම් ඔය ක්ලාස් එකට ජොයින් වෙන්න. හරිද? ක්ලාස් එකට ජොයින් වෙන්න. දෙමාපියොත් එක්කම ඉන්න පන්ති දෙමාපියෝ ආරක් ළමයි ඇහැ වගේ බලා ගන්න දෙමාපියන්ට කිය. හරි. අපි පස්සේ සම්බන්ධ වෙමු. ආයෙත් කියනවා මේ සම්බන්ධ මේ නොමිලේ කරන වැඩසටහනට ඔයාලා සම්බන්ධ වෙලා හිටියොත් අනිවාර්යෙන්ම ලකුණු 80කට වඩා සම්බන්ධ වෙන්න පුළුවන්. තුන්වෙනි වාරේ ලබා ගන්න පුළුවන්. ඒ අදිෂ්ඨානයෙන් ඉන්න. හරි. හැමෝටම බොහොම ස්තුතියි.